අයබෝන් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ මෙන්න මේ rice එක. ඉතින් වැඩි කතා නැතුව බලමු කොහොමද මේක හදන්නේ කියලා. මෙතන මම අරගෙන තිනවා උදේ උයාගත්ත බත් ටිකක්, ඊට පස්සේ sausages, button mushroom, ඊළඟට වම්බට පොඩියට කපලා බැදගෙන තියෙනවා. ඊට අමතරව ලුණු, කැරට්, අවමීස් මේ විදිහට කපාගෙන තියෙනවා. තාමන් කහයි ලුණුයි ගම්මිරිසුයි මිරිස් කුටි ටිකක් දාලා අත ගාලා බැදගත්ත ඉස්සු ටිකකුත් මේකට එකතු කරගන්නවා. තව අපිට ලීක්ස් ටිකක් ඕනේ මේ විදිහට කපා ගන්න. ඊළඟට බිත්තර 3ක් ඕනේ. මුලින්ම රයිස් එක හදන භාජනයේ ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන අපි මුලින්ම බිත්තර ටික තමයි බැද ගන්න ඕනේ. බිත්තර ටික ඔය ගන්නට බැදුනට පස්සේ අපි ඒක පෑන් එකෙන් අයින් කරගන්නවා. අපි මේ පෑන් එකටම ආයෙත් තෙල් ටිකක් එකතු කරගන්නවා. මට කලින් කියන්න අමතකුණා ඉඟුරු සුදුලුණු පේස්ට් එක ඕනේ හොඳට කොටලා අරගන්න. අපි මුලින්ම ඊට පස්සේ එකතු කරන්නේ එන්නේ පේස්ට් එක. ඉඟුරු සුදුලුණු ටික මෙන්න මේ වගේ රන්වන් පාට වේගෙන එනකොට අපි මේකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටිකයි, කැරට් ටිකයි, අමු මිරිස් ටිකයි. එකතු කරලා කලවම් කරන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක් සහ ලුණු ටික අපි එකතු කරගන්න ඕනේ. තමන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්න තියෙනවා. ලීක්ස් කපනකොට කොළ ටිකයි දඬුවයි වෙන කපා ගන්න. අපි මුලින්ම එකතු කරගන්නේ ලීක්ස් දඬුව හරියෙන් කපාගත්ත ටික. කොළ ටික අපි එකතු කරන්නේ අන්තිමට. ඊළඟට අපි එකතු කරගන්නේ අපි උයාගත්ත බත් ටික. මේ බත් ටික කලින් දවසේ උයලා ෆ්‍රිජ් එකේ තියලා ගත්ත බත් නම් ගොඩක් හොඳයි. ඒ බත් ටිකත් අපි ඔක්කොම එකතු කරගමු. බත් ටික එකතු කරගෙන අපි ඒකටම එකතු කරගන්නවා සොයා සෝස්. මම මෙතන අරගත්තේ ඩාර්ක් සොයා සෝස්. ඔයාලා ගාව තියෙන සොයා සෝස් එකක් මේකට පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳට මික්ස් කරන්න ඕනේ. මික්ස් කරලා අපි වැඩි ගින්දරේ මේ බත් එක ටිකක් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට අපි බැදගත්ත ඒවා ඔක්කොම ටික අපි එකතු කරගන්නවා. වම්බටු, sausages, හතු, ඊළඟට ඉස්සෝ ටික. ඉතින් ඔයාලට මේකට chicken, මාළු මේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හතු ඕනෙම කියලා නැහැ. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් පාවිච්චි කරන්න. මේ ටික හොඳට කලවම් කරගෙන අපි මේකට කපාගත්ත ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ඔක්කොම ටික වැඩි ගින්දරේ පොඩි වෙලාවක් අපි කලවම් කරගන්න ඕනේ. මේ අතරේ අපි මේකේ ලුණු එහෙම ඇද්ද කියලා බලන්න ඕනේ. බලලා ලුණු මදි නම් ලුණු එකතු කරගන්න පුළුවන්. තව දැවිලි ටිකක් ඕන නම් ගම්මිරිස් කුටි ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බත් එක. දැන් තියෙන්නේ රස බලන්න. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා.